පින්වත්නි මේ ධර්මයේ ස්වરૂපය තමයි අප තුල අභ්‍යන්තරිකව බුද්ධ දේශනාව බලාපොරොත්තු වෙන අර්ථ තුනක් තියෙනවා. ඒක තමයි අපේ සිත රාගයෙන් වෙන් කරන එක. දෙවැනි එක තමයි තෘෂ්ණාව රහිත කරන එක. අනිත් එක තමයි රාගයේද තෘෂ්ණාවද ඇසුරුදු කරගෙන ගොඩ නැගෙන දුක දුරු කරන එක. සම්පූර්ණ දුක නිරුද්ධ කරන එක. ඒතර ඒකට තියෙන විකල්පය තමයි සම්පූර්ණයෙන් ප්‍රත්‍යයන් ඇසුරු කරගෙන ඇතුළාන්තය තුළ රැස්වීමක් සිදු නොවන ආකාරයට ඇතුළාන්තය වෙනස් කරගන්නේ. ඒකනේ ධර්මයේ ඔයගොල්ලන්ට මතක ඇති හොඳ ගාතාවක් තියෙනවා. ඔය ගැනම තියෙන චත්තමානවක ගාතාවල ධර්මයට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ධර්මයට වඳින ගාතාවේ තියෙන්නේ. ධර්මයට වඳින ගාතාවේ තියෙනවා රාග විරාග මනේ ජමසෝකං. සම්පූර්ණයෙන් රාගයෙන් වෙන් කරන එක ධර්මී ඉලක්කය. ඊට පස්සේ තෘෂ්ණාව නැත්තටම නැති කරලා දාන එක. තෘෂ්ණා Taman තුල පවතින තණ්හාව සම්පූර්ණ නැති කරන එක. මසෝකං ශෝකේ සම්පූර්ණයෙන් ඒ ශෝකේ තමයි ජරා මරණ දුක කියන එක ඔය. ධර්මී ඉලක්කය. ඊළඟට ධම්ම මසංකත මප්පටිකූලා. ඒ කියන්නේ ඒකේ ඉලක්කය තමයි පින්නත්නි මේ ධම්ම මසංකත මප්පටිකෝ. මසංකත කියලා කියන්නේ මේ සංකත ස්වභාවය ඒ කියන්නේ ප්‍රත්‍ය ඇසුරු කරගෙන රැස් නොකරන මට්ටමට එකතු කරන එක. අසංකත. මසංකත කියලා කියන්නේ ඒකයි. ධම්ම මසංකත මප්පටිකූලං. ඒතරල සංකත ස්වභාවයෙන් සම්පූර්ණයෙන් සංකත කියන්නේ ප්‍රත්‍යයන් නිසා රැස් වෙනවා කියන එකනේ. ඒතර ධර්ම ඉලක්කය තමයි ධර්මයේ අපට පෙන්වා දෙන ස්වභාවය තමයි ධම්ම මසංකත මප්පටිකූලං. ඒතර ධර්මයේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන්ම රාගයෙන් වෙන් කරලා තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති කරලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයෙන් අපව ගලවා ගන්න එක. ඊට පස්සේ හරි ගලවා ගන්න කෙබඳු ස්වභාවයකට එකතු වෙන්න ඕන කියලා කියනද බලන්න මේ වගේ එක ගාතාවක් ඇතුලේ මොන තරම් ගැඹුරු ධර්මයක් තියෙනවද? මේවා මේ මූලික දේශනාවලම තියෙනවා. මේවා මේ පාසල් වල සජ්ජායනා කළාට මූලික දේශනාවල දැන් පස්සේ කාලේ හදපු ගාථා ගොඩාක් තියෙනවා. නමුත් මේවා මූලික දේශනාවලම තියෙනවා. ධම්ම මසංකත මප්පටිකූලං. අමසංකත ස්වභාවය. ඒ කියන්නේ ප්‍රත්‍යයන් රැස් නොවන ස්වභාවයට එකතු. ඒ දැන් ප්‍රත්‍ය සමவாயකින්නේ සංකත ලෝකයේ සකස් වෙන්නේ. එතකොට සම්පූර්ණයෙන් ප්‍රත්‍යයන් රැස් නොකරන තත්වයටම පුද්ගලයා එකතු කරන එක තමයි ධර්මී ඉලක්කය. ඊට පස්සේ ආතුල මధుරමි මම්පගු නන්සු විබත්තං. ඒ කියන්නේ ප්‍රියභාවය, මිහිරිභාවය, යහපත් වූ ස්වභාවයේ විදියට ලෝකයා සලකන්නේ ඉන්ද්‍රිය අත්දැකීම. චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන ආයතනික අත්දැකීම තමයි මේ මధుරමිමං මధుරයි කියලා පිළිගන්නේ. ඒතර දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මధుරයි කියලා පිළිගන්නේ නිරෝධය. අර ධර්මයේ පෙන්වන්නේ නිරෝධය. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ඒ ශ්‍රාවකයා මේ ලෝකෝත්තර ධර්මයේ තුලින් ධර්මයේ පිහිට කොට ගත්තා වෙනවා. ඒ ලෝකෝත්තර ධර්මයේ තුලින් ධම්මමිමංසාර නත්තමුපේමි ධර්මයේ තුල පිහිටියා කියලා කියනවා. ඒතර මේකේ ප්‍රධාන සාකච්ඡාව දැන් මේ වගේ පොඩි ගාතාවක් ගත්තත් බුදුදහමේ සම්පූර්ණයෙන්ම හරය මතු කරලා ගන්න පුළුවන්. මොකද්ද? ධර්මයේ ඉලක්කය. සම්පූර්ණයෙන් පුද්ගලයා රාගයෙන් වෙන් කරලා තෘෂ්ණාව රහිත කරලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මත්තේ සකස් නොවන ආකාරයට වෙනස් කරන එක. ධර්මයේ ඉලක්කය රාග විරාග මනේජම ශෝකං. ශෝකං කියන එක විතරයි තියෙන්නේ. නමුත් අනාමත්තේ සම්පූර්ණ දුක්ඛ ස්කන්ධය තමයි ශෝකය කියලා මෙතන කියන්නේ. ඒතර ඒ ටික නැති කරගන්න නම් මොකක්ද ඕන? ධම්ම මසංකත මප්පටිකූලං. මසංකත අසංකත ස්වභාවයට එකතු වෙන්න ඕන. ධම්ම මසංකත මප්පටිකූලං. එතකොට අසංකත ස්වභාවයට එකතු වෙනවා කියන්නේ ප්‍රත්‍යයන් ඇසුරු කරන ඇතුළාන්තයේ තුල රැස් නොවන ආකාරයටම එකතු වෙන්න ඕන. දැන් අපේ තුල ඇතුළාන්තයේ රැස් වෙනවා හැම වෙලාවකම. හැම වෙලාවකම අපේ අභ්‍යන්තරයේ තුල රැස්වීමක් තියෙනවා. හැම වෙලාවකම ඇතුළාන්තයේ තුල රැස් වෙනවා. තුන් භවයටම අදාළ කර්ම රැස්වීමක් තියෙනවා. එතකොට ඒ තුන් භවයටම අදාළ රැස්වීම ඇයි තියෙන්නේ? චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන ස්වභාවය තමයි ප්‍රිය මధుර වශයෙන් පිළි අරගෙන ඉන්නේ.
මధుරමිමම් පගුනම් සුවිපත්තං. මధుරයි කියලා පිළි අරගෙන ඉන්නේ සලායතන ලෝකේ. නමුත් දැන් මෙතන මధుරමිමම් පගුනම් සුවිපත්තං. ප්‍රත්‍යයන්ගේ රැස් නොවීමකට ධම්මම සංකතම පටිකූලම් ප්‍රත්‍යයෙන් මේ සම්පූර්ණයෙන් ප්‍රත්‍ය ඔස්සේ රැස් නොකරන මට්ටමට එකතු වෙනකොට මధుරයි කියලා යා පිළිගන්නේ නිරෝධය. ඒ අර එක තමයි මధుර වූ තත්ත්වයේ විදිහට පේන්නේ. ඒතකොට මේ ලෝකෝත්තර ධර්මය පිහිට කරගත්තා කියන්නේ ඔය සාකච්ඡාවට ප්‍රායෝගිකව එකතු වෙන එක. ප්‍රායෝගිකව එකතු වෙන. ඉතින් ප්‍රායෝගිකව එකතු වෙන්න නම් හරි අමාරුයි. ඒකට හේතුව මොකද දන්නවද? ප්‍රායෝගිකව එකතු වෙන්න තියෙන්නේම ධර්මයේ තුල ඍජු ක්‍රියාමාර්ගවලට අවතීර්ණය වීම. ඍජු ක්‍රියාමාර්ගවලට අවතීර්ණය වෙන්න ඕනේ. ඒතකොට මේ ඍජු ක්‍රියාමාර්ගවලට අවතීර්ණය වෙනකොට තියෙන්න ඕන බොහෝම වැදගත් දෙයක් තමයි පින්වත්නි ඒ ඍජු ක්‍රියාමාර්ගවලට එකතු වෙන ශ්‍රාවකයා සීලයකිනුත් උදව්ව ගන්න ඕන. එතකොට සීලයකින් උදව්ව ගත්ත තැනක සමාහිත භාවයෙන් මොකක් හරි දෙයකින් පටන් ගන්න ඕන. දැන් මේ කාලේ තියෙන తত্ত্বය තමයි සමාධිය උපදව ගන්න එකත් අමාරුයි. මොකද එච්චරට මාරපාක්ෂික බලවේගයේ බලවත්. බලන්නකො කුසලයක් දියුණු කරන්න හදන්නකො කොච්චර අමාරුද කියලා. කුසලයක් මත හිත එකතු කරගන්න එක මහ පුදුම අමාරුයි. මේ කාලේ කවුරු හරි කෙනෙක් ධර්මයේ ඉන්නවා නම් ඒ සංසාරික කුසලතාවයකටමයි. නැත්තම් ධර්මයේ ඉන්න බෑ. වේගෙන් පැවිදි වෙච්ච කෙනෙක් පවා ධර්මයෙන් විසි වෙලා යනවා. පැවිදි වුණත් වේගෙන් ධර්මයේ විසි වෙලා යනවා. අපිට හිතා ගන්න බෑ පින්වත්නි. හොඳට පිළිවෙත් පුරාගෙන ඉන්නවා. දන්නේම නැතුව පැවිද්දෙන් පිරිහිලා යනවා. මාරපාක්ෂික බලය හරි බලවත්. හොඳට ධර්මයේ දියුණු කරගෙන යනකොට හරියට බලවත් විදියට මාරයා තමයි පාර ගහන්නේ. වෙන කවදාටත් වඩා මාරයාගේ බලපෑම හරීම වැඩි. එතකොට මේ මාරයාගේ බලපෑම ඉදිරියේ යාට මෙබඳු ශක්තිමත් ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. එතකොට මේ ශක්තිමත් ප්‍රතිපත්තිය පැති තුනකින් හදන්න ඕන. ඒ ශක්තිමත් ප්‍රතිපත්තිය පැති තුනකින් හදන්න කලින්ම එයා තුල අර ධර්මයේ පිළිබඳ ප්‍රබල භාවිතයක් තියෙන්න ඕන. ඒතර ධර්මයේ තුල පැහැදිලි කරන ප්‍රබල භාවිතයේ ඉලක්කය මොකද්ද? අර නිරෝධය පෙන්වන එක. නිරෝධයට එකතු. එතකොට නිරෝධයට එකතු වීම පිණිස ධර්මයේ ක්‍රියාමාර්ග මොනවද? රාග විරාග මනේදම සෝකං. සම්පූර්ණයෙන් රාගයෙන් වෙන් කරලා තෘෂ්ණාව සහිත කරලා මසෝකං අනාගත ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සකස් වෙන ලෝකෙන් අයින් කරලා දාන එක. එහෙම අයින් වෙනවනම් මොකද්ද වෙන්න ඕන? ධම්ම මසංකතම පටිකූල. සම්පූර්ණයෙන් ප්‍රත්‍යයන් රැස් නොවන ආකාරයටම අයි ප්‍රත්‍යයන්ගෙන් සකස් වුණු ලෝකයක් නෙතින. ඒකනේ සංකතයි කියලා කියන්නේ. ඒ සංකත ලෝකයේ සම්පූර්ණයෙන් බිඳලා අසංකත ධාතුවට එකතු වෙන්න ඕන. ධම්ම මසංකතම පටිකුල. ඒතකොට ඒ අසංකත ස්වභාවයට එකතු වෙනකොට මధుරමිමම් පගුණං සුවිබද්දා. මයා මధుරයි කියලා පිළිගන්නේ නිරෝධයමයි. දැන් ඕගොල්ලන් ඔය ඉන්න මට්ටමේ මధుරයි කියලා පේන්නේ මොනවද? චක්කු සෝත ගාන જીවහා කාය මන කියන සලායතනයන්ගෙන් අත්දකින්න ලෝකයේ මధుර වූ තත්වයක් හැටියට අපි පිළි අරගනිමින් ඉන්නවා. එතකොට එහෙම පිළි අරගනිමින් ඉන්න මට්ටම ඇතුලේ අපිට මේ ධර්මී කියන නිරෝධය මధుර වූ තත්ත්වය හැටියට අපිට කවදාවත් වැටහෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? නිරෝධය මధుර වූ තත්ත්වය හැටියට වැටහෙන්න නම් අපිට සිද්ධ වෙනවා ඒකට අදාළ ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට එකතු වෙන්න. මොකද්ද ප්‍රායෝගික ක්‍රියාමාර්ගේ? පුළුවන් තරම් මේ කාලේ මාරපාක්ෂික බලපෑම අඩු කරන්න නම් ඕගොල්ලෝ කෙලින්ම සමාධිය පැත්තට එකතු වෙන්න ඕන. මේ කාලේ සමාධිය නැතුව ධර්මයක් කරා යන්න බෑ. සමාධියට ඍජුව එකතු වෙන්න උවමනා කරනවා. ඒතර ඕගොල්ලන්ගේ දහම් දැනුමේ අඩුවකුත් නැහැ. අර සමාහිත භාවයේ එතකොට ගොඩක් අය මේ දේශනාව සමාධිය දියුණු කරන අයත් අහගෙන ඉන්නෝනේ. ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මෙච්චර සමාධිය දියුණු කළත් අපි ඒ කියන්නේ දැන් අර භාවනාව වගේ දෙයකට මෙච්චර කාලේ වෙන් කරලවත් අපිට සමාධිය උපදින්නේ නැහැ කියලා කියන එක. සමාධිය කියලා ධර්මයේ කියන්නේ පඨම ධානයේ, ဒုတိ ය ධානයේ, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේ. එතකොට මේ සමාධියයි උපදවා ගන්න ඕන. සමාධිය සාරය නිසා නෙමෙයි, සමාධිය තුල තමයි බොහෝ කාලයකට කෙලෙස් මැඩ පවතින්නේ. දැන් කෙටි කාලීනව කෙලෙස් මැඩ පවත්වන්න අපි තුල පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. කෙටි කාලීන ඔය දන් දීම වගේ දේවල් වලින් පවා බණහන එකෙන් පවා කෙටි කාලීනව කෙලෙස් යට යනවා. ඒක හොඳ දෙයක්. හැබැයි මේ කෙටි කාලීනව කෙලෙස් යට යන එක අපේ අවබෝධය කරා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මොකද්ද කරන්න ඕනේ?
ඒ නිසාම අපි කරන්න ඕන පින්වත්නි දීර්ඝ කාලීනව කෙලෙස් යටපත් කර ගැනීම පිණිස සමාධිය පාවිච්චි කරන්න ඕන. මොකද දීර්ඝ කාල බොහෝ කාලයකට කෙලෙස් මතු නොවීම පිණිස තියෙන එකම එක වැඩපිළිවෙල තමයි සමාධිය. නැත්නම් සමාධියෙන් වැඩකුත් නෑ ඇත්තටම. දීර්ඝ කාලයකට කෙලෙස් උපදින්නේ නෑනේ. දැන් පුද්ගල භාවයේ ගත්තොත් ධර්මයේ පුද්ගල භාව 3ක් පෙන්වනවා. පුද්ගල භාව 3ක් පෙන්වනවා. ඒ තමයි පින්වත්නි අරුකූපම චිත්තෝ කියලා ස්වභාවයක් තියෙනවා. මොකද්ද මේ අරුකූපම චිත්තෝ කියලා කියන්නේ? එයා හරියට නරක් වෙච්ච තුවාලයක් වගේ. අරුකූපම පුද්ගල. නරක් වෙච්ච තුවාලයක් වගේ. ඉතින් ඒ ගතිය එයා හිත තුල පවත්වන්න ඒ ගතිය යාගේ හිත තුල පවත්වන්න නරක් වෙච්ච තුවාලයක් වගේ. ඉතින් නරක් වෙච්ච තුවාලයක් තිබුණාම තවදුරටත් ඒ තුවාලේ උඩු දුවනවා. ඇතුළ නරක් වෙලානේ නරක් වෙච්ච තුවාලයක් අපි හිතමු කකුලක අතක කියලා ඒ නරක් වෙච්ච තුවාලයට ප්‍රතිකාර කරගත්තේ නැත්නම් ඒ තුවාලේ සම්පූර්ණයෙන් උඩු දුවනවා. ඇතුළෙන් උඩු දුවනවා. එතකොට ඒ කියන්නේ අපේ ඇතුළාන්තයේ තුල සමහර විට ඒක එළියට පේන්නේ නැහැ. ඇතුළාන්තයේ තුල අපේ සිත අරුකූපම පුද්ගල අරුකූපම චිත්තෝ හරියට මේ කුණු වෙච්ච තුවාලයක් වගේ. ඒ සමහරට උඩින් හොඳයි ඇතුළාන්තයේ තුල විශාල වශයෙන් කෙලෙස් සහගත ස්වභාවයන් බරපතල විදියට ක්‍රියාත්මක වෙනවා. තවත් පුද්ගල භාවයක් තියෙනවා පින්වත්නි බුද්ධ දේශනාවේ තියෙනවා මේ විච්ඡූපම චිත්තෝ පුද්ගලෝ කියලා. ඒ කියන්නේ පින්වත්නි මේ විදුලියක් වගේ සිතක් තියෙන පුද්ගලෙක් විදුලියක් වගේ. ඊළඟට ධර්මයේ පෙන්වන වජිරූපම චිත්තෝ කියලා. වජිර කියලා කියන්නේ දියමන්ති වලට. දියමන්තියක් බඳු සිතක්. ඒ දියමන්ති තමයි ඊටාම ඝන පාෂාණ පවා කපන්න පාවිච්චි කරන්නේ. නැත්නම් ඊටා බරපතල ඝන පාෂාණ වලින් වැඩ ගන්න කෙනෙක් ඊටාම සියුම්ම පාවිච්චි කරනවා ඒ පාෂාණය තුල ප්‍රසාද ගතිය මතු කරගන්න දියමන්තිය. ඒ වගේම දියමන්තියක් බඳු සිතක් තියෙන පුද්ගලයෙක්. ඒ කියන්නේ දැන් මෙන්න මේ වගේ පුද්ගල භාව 3ක් තියෙනවා. අද නම් ඒ පුද්ගල භාව 3න් බහුලව තිබෙන්නේ හරියට නරක් වෙච්ච තුවාලයක් වගේ. එයා හරියට මේ කුණු වෙච්ච තුවාලයක් වගේ අරුකූපම පුද්ගල චිත්ත ස්වභාවයක් පවතින්නේ. ඒතර ඒ නිසාම මේ අපිට බොහොම ඍජුව ප්‍රබල ක්‍රියාමාර්ගවලට එකතු වෙන්න වෙනවා. එතකොට මේ ක්‍රියාමාර්ගවලට එකතු වෙනකොට අපි තුල තියෙන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද දන්නවද? ඒ තමයි අර චිත්ත සමාධිය. ඒ චිත්ත සමාධිය හැම වෙලාවකම අපිට තියුණු කෙලෙසුන් මැඩ පැවැත්වීම පිණිස ප්‍රබල හයියක් දෙනවා. ප්‍රබල හයියක් දෙනවා. ඒතකොට මේ සමාධියෙන් ගන්න උදව්ව ඇතුලේ ගොඩාක් ලංකාවේ මේ වෙනකොට කියන එකක් තමයි ලංකාවේ බහුතරයක් බෞද්ධයෝ දැන් අපිට ඔය කතා කරනවානේ ධර්මයක් දියුණු කරන අය. ඒගොල්ලෝ කියන එකක් තමයි අනේ ස්වාමීන් වහන්සේ අපිට නම් මේ ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතෙන්නෙම නැහැ. ඇයි හිතෙන්නේ නැත්තේ? මෙච්චර කාලයක් සමාධිය ගැන උනන්දුයි. නමුත් ඔය ඔබ වහන්සේලා කියන පඨම ධානයවත් මට නම් ඉපදිලා නැහැ. ඒකේ අවංකකමකුත් තියෙනවා. දැන් සමහරව ධර්මී කියන ආලෝකේ පහළ වෙනවා කියලා. එහෙම මොකක්වත් නැහැ කියලා සමහර අය කියනවා. ඇයි සමාධිය කියලා ධර්මයේ තෝරන හැම තැනකම තියෙන පඨම ධානයේ, ဒုတိ ය ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයේ කියලා ධාන 4 තමයි තෝරන්නේ. එතකොට දැන් තව ප්‍රශ්නයක් අතිරේකව නැගෙනවනේ. මොකද්ද? වඩනවා වැඩින්නේ නැහැ. ඔන්න ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. වඩනවා නමුත් වැඩින්නේ නැහැ. ඒකට හේතුව තමයි පින්වත්නි අර අභ්‍යන්තර කෙලෙසුන්ගේම බරපතලකම බලවත් කෙලෙස් ඇතුළාන්තය තුල තියෙන නිසා. එතකොට දැන් අපේ ඉලක්කය මොකද්ද? නිරෝධය සාක්ෂාත් කරන එක. ඉතින් දැන් මේ සමාධියක් වඩන්නේ නිරෝධය සාක්ෂාත් කරගන්න සිතේ ස්වභාවය තමයි ප්‍රත්‍ය රැස් නොකරන සත්ත්වය. ප්‍රත්‍යයන් රැස් නොකරන තත්ත්වය. ඒකනේ ධම්ම මසංකත මප්පටිකූලං කියලා. ධම්ම තුල ධර්මයේ තුල ඉලක්කය මොකද්ද? මසංකත. පුද්ගලයා තුල මේ අසංකත ස්වභාවයකට එකතු කරන එක. අසංකත කියලා කියන්නේ ප්‍රත්‍යයන්ගෙන් රැස් නොවන තත්ත්වයකටම ඔබ එකතු කරන එක. එතකොට එතනට එකතු වෙන්නේ නැත්තේ ඇයි? එකතු වෙන්නේ නැත්තේ අර අපේ ඇතුළාන්තයේ තුල මේ අරුකූපම පුද්ගල ස්වභාවයක් තියෙන්නේ. නරක වෙච්ච තුවාලයක් වගේ ඇතුළාන්තයේ බොහොම බරපතල විස බීජ ගොඩාක් තියෙනවා කෙලෙස්.
ඒතර දැන් මේකට සමාධිය පාවිච්චි කරන්න කියලා කියන එකේ ඉලක්කය මොකද්ද? නිරෝධය සාක්ෂාත් කරගන්න බෑ සමාධියෙන්. සමාධියේ ඉලක්කය තමයි බොහෝ කාලයකට කෙලෙස් උපදින්න නැති මට්ටමට අභ්‍යන්තර සිත තුළ එක්තරා රැකවරණයක් හදා ගන්නවා. ඒක හරියට අර බුද්ධ දේශනාව පැහැදිලි කරන මේ උන්වහන්සේගේ දේශනාව තුළ පැහැදිලි කරන විජ්ජූපම චිත්ත වගේ විදුලියක් වැනි සිත යාන්තමින් නිරෝධය ස්පර්ශ කරන්න පුළුවන් මට්ටමට මනස ලෑස්ති වෙච්ච එක. මනස ලෑස්ති වෙච්ච එක. එතකොට දැන් ඝන අන්ධකාරී ඉන්න කෙනෙකුට විදුලිය කොටනකොට එක පාරම දැක ගන්න පුළුවන්. නමුත් ඒක ආයෙ නොපෙනී යනවා. අන්න ඒ වගේ විජ්ජූපම පුද්ගල චිත්ත. විදුලියකින් යමක් දැක ගන්නවා වගේ ඊටාම සියුම්ම යමක් ස්පර්ශ කරගන්න පුළුවන්. නමුත් ඒ ස්පර්ශ වෙනකොට ආයෙත් අර අවිද්‍යාව සහගත ගතිය තුලම ආයෙත් වැඩි වේලාවක් අපට රැඳෙන්න සිද්ධ වෙනවා. නමුත් බොහෝ කාලයකට අර කෙලෙස් නැගිටින්නේ නැති එකම ලොකු දෙයක් නේ. සමාධිය විසින් කරන්නේ බොහෝ කාලයකට කෙලෙස් නැගිටින්නේ නැති මට්ටමට උපකාර කරන එක. හරි. බොහෝ කාලයකට කෙලෙස් නැගිටින්නේ නැති මට්ටමට උපකාර කරන්න යටත් පිටින් පළවෙනි ධ්‍යානියවත් උපදවා ගන්න එපාය. නිකන් සමාධිය වැඩුවට වැඩකුත් නැහැ. කෙනෙක් කියන්න පුළුවන් මම පැයක් භාවනා කරනවා, පැය දෙකක් භාවනා කරනවා. ඉතින් ওই විදිහට කියන්න පුළුවන්. නමුත් ඉතින් අර පළවෙනි ධ්‍යානියවත් උපදවා ගත්ත නැති කෙනෙකුට බොහෝ කාලයක් කෙලෙස් මැඩ පවත්වන්නත් බෑ. හැබැයි ඉතින් අර සාමාන්‍ය කෙනෙකුට වඩා එක්තරා සමාධියක් දියුණු කරන කෙනෙක් තුල කෙලෙස් බරපතල විදියට මැඩ පවතිනවා. ඒතොර එහෙම මැඩ පැවතෙන වෙලාවක දැන් අර පළවෙනි ධ්‍යානයටවත් යන්න බෑනේ. දැන් මේ කාලේ බොහෝම සුළු පිරිසකටනේ ධ්‍යාන සිතක් උනත් උපදින්නේ. දැන් මේ කොච්චර උවමනාව තිබ්බත් යන්න බෑ. සමහර අය ඉන්නවා ආලෝක සංඥාවවත් පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් අපිට තේරෙන්නේ මොකද්ද? මේ කාල සමාධිය උනත් පහසු නෑ කියන එකයි. එතකොට මේ කාල සමාධිය පහසු නැත්තම් මොකද කරන්නේ? සමාධිය පහසු නැති වුණාට ඔයගොල්ලෝ මොනවා හරි වඩන්න. දැන් මොනවා හරි එකක් වඩන්න පටන් ගන්නකො. වඩන්න පටන් ගත්තාම දැන් අපි හිතමුකෝ මෛත්‍රිය වඩනවා. දැන් ගොඩාක් අය කරන එකක් නිසායි මම මේ මෛත්‍රිය කියලා මෙතනට ගන්නේ. දැන් ඔන්න මෛත්‍රිය වඩාගෙන යනවා. දැන් ටික කාලයක් මෛත්‍රිය වඩාගෙන යනකොට අර මේ ධ්‍යාන වලට අදාළ ඒ තත්ත්වයක් නැහැ. හැබැයි සිතුවිලි හිත තුල ක්‍රමානුකූල විරහිත වෙන්න ගන්නවා. සිත තුල සිතුවිලි ක්‍රමානුකූලව විරහිත වෙන්න ගන්නවා අර මෛත්‍රී සමාධියේ ප්‍රබලකමත් එක්ක. ඒතර මෛත්‍රී සමාධියේ ප්‍රබලකමත් එක්ක අර මෛත්‍රී වඩාගෙන මාසයක් විතර මෛත්‍රිය වඩනකොට අර කෙලෙස් ඇවිස්සෙන ගතිය ටිකක් අඩු වෙනවා. පළවෙනි ධ්‍යානෙවත් නෑ. ටිකක් අඩු වෙනවා. ඒතර පළවෙනි ධ්‍යානයේ අංග 5ක් තියෙනවනේ. විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියලා. ඒ ධ්‍යානවල පොඩි ඒවා තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම විතක්ක විචා සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියන එක නෑ. නමුත් එයා භාවනා කරන එකත් අරින්නෙත් නෑ. කොහොම හරි ටික භාවනාත් කරනවා. මෛත්‍රියම වඩනවා කියලා අපි හිතමුකෝ. ඔය මෛත්‍රිය වඩාගෙන යන කෙනෙක් මේ කාලේ උපක්‍රමශීලී වුණොත් විතරයි අර බුද්ධ ශාසනයේ මధుරමි මම් පගුණං සුවිබද්දං මధుර වූ තත්ත්වයේ නිරෝධය කියලා පිළිගත්ත තැනට එකතු වෙන්න පුළුවන් වෙන්නේ බොහෝම දක්ෂ කෙනෙකුට විතරයි. දැන් මේ දක්ෂතාවයේ මතු කරගන්න මේ පොටක් පාද ගණ්ඩයි මේ හදන්නේ. මේ ක්‍රමය බොහෝම අද්දුටු ප්‍රත්‍යක්ෂ ක්‍රමවේදයක් කරලා බලන්න. ඊට පස්සේ දැන් ඔන්න මොකක් හරි භාවනාවක් කරනවා. අපි ගොඩාක් අය කරන එකක් නිසා අපි මෛත්‍රිය කියලා ගමුකෝ. දැන් මෛත්‍රිය සම්බන්ධව සිත පවතින තාක්කල්, මෛත්‍රිය නම් වූ සංස්කාරයේ හිත තුල පවතින තාක්කල් අනිකුත් චිත්තචෛතසික ධර්ම ඔක්කොම විරහිත වෙලා තියෙන හිතේ. හැබැයි ඒක අද වඩන්න පටන් ගත්තම අදම වෙන්නේ නැහැ. මාසයක් විතර කරනකොට ඉතින් අර විනාඩි 20ක් 25ක් කරනකොට උදෙන්ම නැගිටලා මෛත්‍රිය සම්බන්ධ සිත පවතිනවා, අනික් සිත නිරුද්ධ වෙලා යනවා. මොකද නාම ධර්ම නිසා නාම රූප પરම්පරාවක් නේ හටගන්නේ. එතකොට නාම ධර්මයේ මොකද්ද? මනසිකාරය. නාම ධර්මයේ මනසිකාරය. මනසිකාරයේ නිසා නාම රූප ධර්ම ටිකක් හට ගන්නවා. ඒක තමයි වෙන්නේ. දැන් මෛත්‍රිය මතනේ මනසිකාරයේ පවතින්නේ. මනසිකාරයේ කරන්නේ මෛත්‍රී සහගත කමක් පිණිසනේ. මෛත්‍රී සහගත විමර්ශනයක් ඇසුරු කරගෙන මනසිකාරයේ පවතින නිසා අර චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන ආයතන සියල්ලම ඇසුරු කරගෙන වෙනදා තරම් සිතුවිලි ගලන්නේ නැහැ. එක්තරා විදිහක සිතුවිලි වල විරහිත භාවයක් පවතිනවා.
ඉතින් දැන් ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඕක තව ටික කාලයක් කරන්න පළවෙනි ධ්‍යානෙ නෑ කියලාත් බය වෙන්න එපා. ආලෝක සංඥාව අරවමෝ කියලා එක එකනා කිව්වට ඒවත් නෑ කියලා කිසිම කලබලයක් හදාගන්න එපා. මේ ක්‍රමයේ හුරු කරලා බලන්න. මේ ක්‍රමයෙන් බොහොම ප්‍රතිඵල තියෙන ක්‍රමයක්. එතකොට අර මෛත්‍රියෙන් විමුක්තිය කරා කියලා අර මෛත්‍රිය සම්බන්ධව වඩාන ගින් සියලු සත්වයෝ කියලා જાතියකුත් නෑ. සියලු සත්වයෝ කියන්නේ ප්‍රඥාප්තියක්. උතුරු දිසා භාග කියන්නේ ප්‍රඥාප්තියක් කිය අපි ඔය මෛත්‍රියෙන් විමුක්තිය කරා කියලා දේශනා මාලාවක් තියෙනවා. ඒක ගැනත් උනන්දු නැති කෙනෙක් ඒක අත්හැරලා දැම්මට කමක් නෑ. අර මෛත්‍රිය ප්‍රඥාප්තිය බින්දින්නත් පාවිච්චි කරනවා. මොකද ප්‍රඥාප්තිය බින්දින්නත් ඕන නිරෝධ සමාපත්තිය නිරෝධය සාක්ෂාත් කරන්න නම් අර මෛත්‍රිය වඩපු එකම අලමුණු කරගෙන අපි ප්‍රඥාප්තිය බින්දිනවා. ඒක හරියට මේ මුහුදේ මාළු අල්ලන්න ගියපු මිනිහෙක් මාළු කපන්න පාවිච්චි කරන්නේ තවත් ඒ වගේම ලොකු මාළුවෙක්. ඒ වගේම ලොකු මාළුවෙක් උඩ තියලා තමයි මිනිස්සු මාළු කපන්නේ. මොකද ඒ වගේම ලොකු මාළුවෙක් පාවිච්චි කරන්නේ මොකද අර මේ බෝට්ටුවේ බඳට එහෙම ඇදුනොත් එහෙම වතුර හිල් වෙලා වතුර එන්න පුළුවන් ගැඹුරු මුහුදේදී බොහොම අවදානම් සහගත. එතකොට ඒගොල්ලෝ කරන්නේ මාළුවාගෙම පිටේ තියලා අනික් මාළුවාව කපනවා. ඒ වගේ තමයි අර මෛත්‍රියම වඩලා මෛත්‍රිය වඩපු මම මේ සියලු සත්වයෝ කියන එකම විස්තර කරලා බලනවා. මොකද්ද මේ සියලු සත්වයෝ කියලා මෛත්‍රිය වැඩුවට මොකටද මෛත්‍රිය වැඩිලා තියෙන්නේ කියලා බලනකොට සියලු සත්වයෝ කියනකොට අර සත්‍යයා කියනකොට සවිඥානික සත්‍යයක් නිසා පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා සත්‍යාව විසුරුවනවා බුදුරජාණන් වහන්සේ වදාළ විදියට. ඊට පස්සේ පඨවි ධාතුවට සුවපත් වේවා කියලා වඩන්න පුළුවන්ද කියලා බලනවා. ඔන්න විස්තර කරාම මෛත්‍රිය වඩා ගන්න තැනක් පේන්නේ නැහැ. පඨවි ධාතු කොටස් වලට මෛත්‍රිය වඩන්න පුළුවන්ද? දැන් බාහිර පඨවි ධාතුවට පුළුවන්ද මෛත්‍රිය වඩන්න? බාහිර කළු ගලකට මෛත්‍රිය වඩන්න පුළුවන්ද? කළු ගලේ තියෙන පඨවි ගතියමයි මේ රූපේ ඇටකටු වලක් තියෙන්නේ. මස් වලක් තියෙන්නේ. පඨවි ගතියමයි එළියේ තියෙන පඨවි ගතියමයි ගහක තියෙන පඨවි ගතියමයි මේකේ තියෙන ගහක් සුවපත් වේවා කියලා පතලා ගහක් සුවපත් කරන්න පුළුවන්ද වෙන්ක. එහෙම බලනකොට මේ සුවපත් වේවා කියන අර්ථයේත් බොහොම ගැඹුරු ප්‍රඥප්තිය බින්දෙන ආකාරයට බොහොම දර්ශන ඥානයක් පහළ වෙනවා. ඒ ක්‍රමයට මෛත්‍රිය වඩන කෙනෙකුට ඒක කරගෙන ගියාට කමක් නැහැ. ඒක ඒවත් ප්‍රතිඵල නෑ වගේ හිතෙන්න පුළුවන්. මෛත්‍රියෙන් විමුක්තිය කරා කියලා දේශනා 50ක් විතර අපි කරලා තිනවා. එකක්වත් ප්‍රතිඵල නැත්තම් මේක කරලා බලන්න. මේකෙන් ප්‍රතිඵල තියෙයි. මොකද්ද? දැන් මෛත්‍රිය වඩනවා අර සුපුරුදු විදියට දිශා වශයෙන් හරි අප්පමාන චේතෝ විමුක්තිය හරි මහත්ගත චේතෝ විමුක්තිය හරි මෛත්‍රිය වඩන ක්‍රමයක් තියෙනවනේ. ඒ විදියට වඩනවා. හැබැයි ගොඩාක් අයට මෛත්‍රිය වැඩෙන්නේ නැත්තේ සමහර අය ඉතින් අර Tamanගේ තියෙන සෙනෙහවන්ත කමට ඒ ස්නේහයට සියලු සත්වයන්ට මෛත්‍රිය වඩති මැරුණු අයටත් මෛත්‍රිය වඩනවා. අපි මැරුණු අයට මෛත්‍රිය වඩන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මේ නිකන් නිරෝධය පිණිසම ඉලක්කගත වෙලා හිත භාවනාවක් මත වඩාගෙන ඉස්සරහට යනවා නම් එහෙම යන කෙනෙක් නම් ඔබ කවදාවත් මැරුණු අයට මෛත්‍රිය වඩන්න එපා. කොච්චර සමීප කෙනෙක් මිය ගියත් ඒ සමීපවම මිය ගිය කෙනාට අපි මෛත්‍රිය වඩන්නේ නැහැ. ඒතකොට මෛත්‍රී සමාධිය උපදින්නේ නැහැ. මැරුණු අයට අපි මෛත්‍රිය කරන්නේ අපි ජීවත් වෙලා ඉන්න අයට විතරයි මෛත්‍රිය කරන්නේ. ඒකයි ඔය නිර්මාංශ වීම පවා බුද්ධ ශාසනය එච්චර වටිනාකමක් දෙන්නේ නැත්තේ. මැරුණු අයට අපි මෛත්‍රිය වඩන්නේ නැහැ. මේ මරණයට බලපාන හේතුත් බුද්ධ දේශනාව පෙන්වනවා කර්මයේ කොච්චර එහෙම බලපානවද කියලා. ඒ නිසා අපිට ඒකට අභියෝග කරන්නත් බෑ. ඒ නිසා අපි මැරිච්ච සත්වයන්ට මෛත්‍රිය වඩන්නේ නැහැ. බොහොම මැදහත් සිතක් අපි උපදවා ගන්න. එතකොට දැන් ගොඩාක් අය කියනවා අනේ අපේ අම්මත් මිය ගිහින් අම්මටත් මෛත්‍රිය වඩන්න ඕන, තාත්තත් මැරිලා තාත්තටත් මෛත්‍රිය වඩන්න ඕනේ. ඉතින් ඇත්තෝ අපිට ලොකු දෙයක් කරානි කියලා. සමහර අය ඉන්නවා ඊට ඉස්සෙල්ලා හිටපු අම්මට තාත්තට පවා මෛත්‍රිය වඩන. ඉතින් ඒක හොඳ කරුණාවන්ත කමක්. නමුත් එහෙම මෛත්‍රිය වඩන්නේ මෛත්‍රී සමාධියේදී අපි එහෙම මෛත්‍රිය වඩන්නේ මැරුණු අයට කවදාවත් මැරුණු අය ඉලක්ක කරගෙන මෛත්‍රිය වඩන්න එපා. මොන්න තරම් හිතවත් වටිනා කෙනෙක් වුණත් අපි මැරුණු අයට මෛත්‍රිය වඩන්නේ. මැරුණු අයට අනුමෝදනා කළාම ප්‍රමාණවත්. එතකොට දැන් මෛත්‍රිය වඩාගෙන යනකොට පින්නත්නි දැන් ඔන්න මොකක් හරි මහත්ගත විදියට හරි අප්‍රමාණ විදියට හරි මොකක් හරි ක්‍රමයකට ඕගොල්ලෝ වඩන විදියට මෛත්‍රිය වඩාගෙන යන්න. දැන් මෛත්‍රිය වැඩුවා කියලා ඕගොල්ලන්ට අර බුද්ධ ශාසනය කියන ධ්‍යාන ආදී උපදවා ගන්න බැරි වේවි. නමුත් ටික කාලයක් යනකොට සිතුවිලි විරහිත වෙන්න ගන්නවා හිතේ. නොඑක් සිතුවිලි විරහිත වෙන්න ගන්නවා. සිතුවිලි හිත තුල නොඑක් ආකාරයෙන් සමුදේ වෙන ගතිය අඩු වෙවි යනවා. එක දවසින් දවස අඩු වෙන බව තේරෙනවා. එකම වෙලාවට එකම විදියට භාවනාවක් කළොත්. අපි හිතමුකෝ උදේ කාලේ 5:00 වැඩ නැගිටලා කරනවා. හැමදාම 5:00 කරන්න. හැමදාම 5:00 කරන්න. 5ට නැගිටලා 5 ඉඳලා 5:30 වෙනකම් කරන සියලුම දේවල් සිහිනුවන උපදවාගෙන කරන්න උපක්‍රමය. උදේම නැගිටලා
Taman washroom එකට ගියත් සිහියෙන් තමයි ඉන්නේ. හැම වෙලාවෙම සිත විසිරෙන්න දෙන්නේ නැතුව සිහියෙන් ඉන්නවා. එක්කෝම කරලා තේක බොනකොට තේක හදනකොටත් හිතා සිහියෙන් ඉන්නවා. තේක බොනකොටත් සිහියෙන් ඉන්නවා. ඒ සිහියත් එක්කමයි වාඩි වෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ මෛත්‍රිය වැඩෙන්නේ නැහැ වගේ නම් උදේ කාලෙත් වඩද්දි වැඩෙන්නේ නැහැ වගේ නම් හොඳට අහපු බණක් හොඳට කල්පනා කරන්න. හොඳට සමහරලාට බණක් අහගෙන යනකොට ඔය ප්‍රීතිය එහෙම උපදිනවනේ පස්සද්ධියක් එහෙම උපදින. ඒ බණක් හොඳට කල්පනා කරගන්න පොඩ්ඩක්. එතකොට අර ප්‍රීතිය හිත තුළ ආයෙත් ස්පර්ශ වෙන්න ගන්නවා. එතකොට වාඩි වෙන්න. නැත්තම් ඔයගොල්ලෝ විනාඩි 5ක් විතර ඔයගොල්ලෝ බොහොම මනාපව හිත නිවෙන මොකක් හරි දෙයක් තිබ්බනම් සමහරට ගාතාවක් වෙන්න පුළුවන්. ඒක කවියක් වෙන්න පුළුවන්. මොනවා හරි කමන්නේ හොඳට අහන්න විනාඩි 5ක් විතර. ඒ අහනකොට හිත ප්‍රබෝධමත් වෙන්න පටන් ගන්නවා. මේ හිත වැඩෙන ක්‍රමේ හරි පුදුමයි වෙනයි පින්වත්. මේක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. හරි ප්‍රබෝධයක් ඇති වෙනවා. මොකද බුද්ධ දේශනාවම කියන යතෝ සම්මසති කන්දානං උදයබ්බයන් ලබති පීති පාමුජ්ජං. ප්‍රීති පාමුජ්ජේ නැති තැනක යථාර්ථ අවබෝධය කරා එකතු වෙන්නේ නැහැ පින්වත්නි. ඒකනේ ප්‍රීති ප්‍රමෝදිත භාවයත් එක්ක තමයි යථාර්ථය ස්පර්ශ කරන්න තියෙන්නේ. එහෙම ප්‍රීති ප්‍රමුදිත බවක් නැත්තම් ප්‍රීති ප්‍රමුදිත බවක් ඇති වෙච්ච තැනක් ගැන කල්පනා කරන්න. අතීතය අනුව කල්පනා කරලා බලන්න. එහෙමත් නැත්නම් හිත නිවෙන විදියට මොනවා හරි අර කෙලෙස් සහගත දේවල් නෙමෙයි, සින්දු එහෙම නෙමෙයි. නිකන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා වාඩි වෙන්න අනිවාර්යයෙන්ම මාසයක් විතර කරනකොට එක්තරා විදියක සමාහිත භාවයක් උපදින එක පළවෙනි ධ්‍යානෙ නෙමෙයි. නමුත් සිතුවිලි හිත තුළ විරහිත වෙනවා. සිත නම් චිත්ත ඒකාග්‍රතාවයක් බරපතල විදියට පවතිනවා. චිත්ත ඒකාග්‍රතාවයක් බරපතල විදියට පවතිනවා. ඒ චිත්ත ඒකාග්‍රතාවයේ මත කෙලෙස් සහගත සිතුවිලි විතර්ක හිත තුළ ඇසුරු කරන්නේම නැහැ. ඒ බඳු ඇසුරකට යන්නෙම නැහැ. හිත තුළ මහ පුදුමාකාර ශාන්තියක් පවතිනවා. නමුත් අර විතර්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධානයෙහිමත් නෙමෙයි මේක. ඉතින් පඨම ධානයේ නැති තැනක බුද්ධ දේශනාව පෙන්වන සාමාන්‍ය රටාව තමයි යෝගුලු චරණ ධර්ම හිම දිහා බලන්න. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානයෙන් පස්සේ තමයි මේ පුද්ගලයා විදර්ශනා කරන්නේ. ඒක ඉතින් අර හොඳට මේ කෙලෙස් අඩු කාලෙක හොඳයි. නමුත් මේ කාලේ හරි අමාරුයි. පළවෙනි ධානයේ වුණත් උපදවා ගන්න අමාරුයි. හැබැයි මේ කාලේ සාමාන්‍ය සැහැින ධාන දිනු කරපු අය අපට මුණ ගැහෙනවා. නමුත් බහුතරයකට එහෙම ධාන මුණ ගැහෙන්නේ නැහැ. හේතුව තමයි හිත බොහොම දුර්වලයි. අර බුද්ධ දේශනාවේ කියපු මුලින්ම පැහැදිලි කරපු ස්වභාවය. මොකද අරුකූපම පුද්ගල චිත්ත. හරියට කුණු වෙච්ච තුවාලයක් වගේ හිතක් තමයි තියෙන්නේ අපි ඔය හොඳට ඇඳගෙන හිටියට. ඔයගොල්ලෝගොල්ලොන්ගේම හිත දිහා බලන්න මොන්නත් තරම් කෙලෙසුන්ගෙන් බරපතල විදියට බැට කනවාද කියලා. ඉතින් බරපතල විදියට එහෙම බැට කන හිතක් අපිට තියෙන නිසා මේ ඒ හිතට ගරහන්නත් එපා. හිතට ගරහපු ගමම්ම පින්වත්නි සිත අවබෝධයේ පැත්තට මෝදු වෙන ස්වල්ප ගුණධර්මයකින් නිවන ස්පර්ශ කරන්න පුළුවන්. මහා ලොකු දේවල් වනේ ඊටාම පොඩි ගුණධර්මයක් කරා නිවන ස්පර්ශ කරන්න පුළුවන්. පොඩි ගුණධර්ම හදන්න. ඒවා මහා ලොකු ඒවා හදන්න එපා. මොකද ස්වල්ප ගුණධර්මයකින් ඥානවන්තයා නිවන ස්පර්ශ කරනවා. එයාට මහා ලොකු පරිචයක් ඕනේ නැහැ. ස්වල්ප ගුණ ධර්මයකින් යා අවබෝධය ස්පර්ශ කරන. කොහොමද ඒක කරන්නේ? මෙන්න මෙහෙමයි කරන්නේ. දැන් ওই විදියට සමාධිය වඩ아가ගෙන යනකොට නිකන් මාසයක් විතර උදේට විනාඩි 20ක් විතර මෛත්‍රිය වඩන කෙනෙකුට ඒ මෛත්‍රිය වඩ아가ගෙන යනකොට අර වෙනදා තරම් අර වෙනදාට විසිරෙනවා භාවනාව කරද්දී. නමුත් මාසයක් විතර එකම වෙලාවට එකම තැනකදී ඕක කරන්න පුරුදු වුණොත් එකම තැනකදී ඕක කරන්න පුරුදු. එකම තැනකදී කියන්නේ gedara එකම තැනක් කියලා නෙමෙයි. එකම වෙලාවක එකම විදියට කරනවා. විශේෂ අවස්ථාවලදී ඔය අපිට පුළුවන් විදියට එක එක තැන්වලට ගිහිනුත් අපි හිත පුහුණු කරනවා. කැලණි විහාරය වගේ තැන්වලට යන්න පුළුවන්. මහසෑයට යන්න පුළුවන්. ওই විදියට ගිහිනුත් ඒ විදියටම අපි හිත පුහුණු කරනවා. මේ ලෝකෝත්තර දියුණුව කරා යන කෙනෙක් ජීවිතේ හොඳට සැලසුම් කරන්න ඕන. සැලසුමක් නැතුව බෑ මේ ආවට ගියාට මේ ඕගොල්ලන්ට ඕන විදියට වැඩ කළා කියලා කවදාවත් අවබෝධය කරා යන්නෙත් නැහැ. එහෙම අවබෝධය කරා යන්නත් බෑ. දැන් හොඳට බලන්න පින්වත්නි මේ විදියට හිත වඩ아가ගෙන යනකොට අර චක්කුසෝත ගාන જીවහා කාය මන කියන සලායතනයන් ඇසුරු කරගෙන සිතට නොඑක ආකාරයේ සංස්කාර ගත වෙන්නේ නොඑක ආකාරයේ චිත්තචෛතසික ධර්ම උපදින්නේ නැහැ. චිත්තචෛතසික ධර්ම උපදින්නේ නැත්තේ ඇයි? මෛත්‍රිය ඇසුරු කරගෙන මානසිකාරයක් පවතින්නේ. මෛත්‍රිය ඇසුරු කරගෙන මානසිකාරයක් තමයි හිත තුල පවතින්නේ. එතන මෛත්‍රිය ඇසුරු කරගෙන මානසිකාරයක් හිත තුල පවතින නිසා ඒකට අනුව චිත්තචෛතසික ධර්ම උපදින නිසා පින්වත්නි කෙලෙස් සහගතව අර රාග ද්වේෂ මෝහ පදනම් කරගත්ත කෙලෙස් හිත තුල ජනිත වෙන්නේ. ඒක සතියක් විතර කරනකොටම අඩුවෙවි යන බවක් දැනෙන්න ගන්නවා. මාසයක් විතර කරනකොට සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. ඉතින් බයිතර කෙනෙක් කියන්න පුළුවන් ඒකම කොච්චර ජයග්‍රහණයක්ද කියලා. නෑ පින්වත්නි ඒක එච්චර ජයග්‍රහණයක් නෙමෙයි. හේතුව ඕගොල්ලෝ ඕක නතර කරලා දවස් 3 යනකොට ආයෙත් පරණ වගේමයි.
ඕගොල්ලෝ ඔය වැඩේ නවත්තලා නෑ බලන්න දැන් මාසයක් ඇතුළත මොන තරම් කෙලස් අඩු වෙවි කියලාද බලන්න මගේ හිතේ පවතින ස්වභාවය කියලා ඕගොල්ලෝ ඔය වැඩේ අතහැරලා දවස් 3ක් ඉන්න බලන්න මාසෙකට ඉස්සෙල්ලා හිටිය ගතිය එනවාමයි. මේක වැඩි කල් කරන්න බෑ. ඒ නිසා අපි මේ උපක්‍රමයක් විදියට තමයි පාවිච්චි කරන්නේ. මෛත්‍රියෙන් නිවන් දකින්න බෑ කියලා සමහර අය කියනවා. නමුත් පින්වත්නි අවබෝධය කරා යන කෙනෙකුට ස්වල්ප ගුණ ධර්මීකුත් ඇතිනි නිවන ස්පර්ශ කරන්න. එහෙමනම් ඒ වගේ අර මානසික ස්වභාවයට එනකොට අර හිත තුළ සිතුවිලි ගොඩාක් විරහිත වෙනකොට මෛත්‍රිය සම්බන්ධ මානසිකාරී විතරක් පවතිනකොට ඒකට අනුව සංස්කාර විතරක් හිත තුළ ජනිත වෙනවා. ඒ මෛත්‍රිය සම්බන්ධ ඊටාම් සියුම් සංස්කාරයක් විතරක් පවතිනකොට හිත හරීම ප්‍රීතිමත් වෙන්න ගන්නවා. හිත තුළ ප්‍රීතියක් පවතිනවා. කුමක් නිසා ඇති වුණාද කියලාවත් තේරෙන්නේ නැති මට්ටමේ ප්‍රීතිය. මොකටද මගේ හිතේ මෙහෙම ප්‍රීතියක් ඇති වුණේ කියලා නිකන් හිත කල්පනා කරත් ඔලුවට එන්නේ නැහැ. සමහර විට මොකද්ද මගේ අද දවසේ වෙච්ච දැන් සමහරලාවට අපිට විශේෂ හිත තුළ වෙනස්කමක් ඇති වුණාම ඇයි මෙහෙම වුණේ කියලා අපි කල්පනා කරලා බලනවනේ. මොකද්ද මේ මගේ නොසන්සුන්කමට හේතුව කියලා බලනකොට අපිට හේතු ටික පේනවා. මොකද්ද මේ මගේ මේ ඇයි මේ හිතේ ආස්වාදයක් පවතින්නේ කියලා අපි බලනකොට අපිට හිතේ ස්වභාවය හොඳට තේරෙනවනේ. මොකද්ද මේ කනස්සල්ල මොකද්ද මේ හිතේ ස්වභාවය කියලා අපිට බලනකොට ආසන්නතම මොකක් හරි අත්දැකීමක් අපිට පේනවා. මෙන්න මේ නිසානේ මගේ හිත මේ බඳු ආකාරයෙන් පවතින්නේ කියලා අපිට බොහොම හොඳට වැටහෙන්න පටන් ගන්නවා පින්වත්නි. ওই විදියට වැටහෙනකොට ඕගොල්ලන්ට එන්න මාසයක් එකහමාරක් මෛත්‍රිය විනාඩි 25ක් උදේට වැඩුවොත් හැබැයි මහත්ගත විදියට හරි අප්‍රමාණ විදියට හරි මෛත්‍රිය වඩන්න ඕන. හැබැයි ඒත් වැඩෙන්නේ නැහැ වගේ නම් මාසයක් විතර යනකොටත් වැඩෙන්නේ නැහැ වගේ නම් ඔන්න ඒකටත් උපක්‍රමයක් කියන්නම්. ඒ තමයි පින්වත්නි මම දුක් නැත්තේක් වෙම්වා එක වචනයයි කියන්නේ. එක වචනයයි මානසිකාරය කරන්නේ දුක් නැත්තේක් වෙම්වා උතුරු දිසාභාග සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා ඉදිරිය කියන්නේ බිය නැත්තෝ වෙත්වා රෝග නැත්තෝ වෙත්වා දුක් පීඩාන ඒවා කියන්නේ මොකක්වත් දුක් නැත්තෝ වෙත්වා උතුරු අනු දිසාභාග සියලු සත්වයෝ දුක් නැත්තෝ වෙත්වා ඔන්න ඔය විදිහ අලුත් එකක් පටන් ගන්නවා. එතකොට ඒ අලුත් ඔය විදිහට කරලා බලන්නකො. හැබැයි මාසයක් විතර අර විදිහට කරලත් නිකන් ඔය කියන තරම්වත් දියුණුවක් නැත්තම් ඕගොල්ලෝ පුළුවන් නම් එක වචනයක් කියලා බලන අනිවාර්යයෙන්ම දෙවනි මාසෙ ඉවර වෙනකොට විශාල වෙනස්කම් ටිකක් තියෙයි. හැබැයි ඒකෙන් උද්දාමයටපත් වෙන්න එපා. ඔය වෙනස්කම් ටික බලාගෙන ඉද්දි දියාරු වෙලා යනවා. දවස් 3ක් නොකර හිටියොත් ඉවරයි. දවස් 3ක් නොකර හිටියොත් ආයෙත් පරණ වගේමයි පරණ ගතියමයි සතියක් නොකර හිටියොත් ආයෙත් අර කුණු වෙච්ච තුවාලයක් වගේ තමයි හිත. එතකොට එහෙනම් මේ අපි කරන වැඩේ බොහොම ශක්තිමත් වැඩකුත් නෙමෙයි. ස්වල්ප ගුණ ධර්මයක්. හැබැයි ඔය අතර මේ මොනවා හරි සමාධියක් වඩලා පළවෙනි ධ්‍යානෙවත් උපදවා ගත්තොත් අවුරුදු 3-4 කෙලස් ටිකක් බොහොම යටපත් කරලා ඉන්න පුළුවන්. නමුත් අර මේ අවාසනාවට දැන් මේ කාලේ ධ්‍යාන නැහැනේ. ධ්‍යාන නැති එකත් හොඳයි පින්වත්නි. ඔය සමහර අයට මේ කාලේ ධ්‍යාන හිම තිබ්බනම් කියයි අරහත්ත්වේ කරාම ගිහින් ඉන්නේ කියලා. මං හිතන්නේ ධර්මතාවයකට තමයි මේ කාලේ එ르දී එහෙම නැත්තේ. ධර්මතාවයකට එ르දී නැත්තේ. ඒ කාලේ බලන්නකෝ එ르දිමතුන් කොච්චර හිටියද කියලා. අද එ르දිය නැත්තේම ධර්මතාවයකට. මොකද අද මේ එ르දිය එහෙම තිබ්බනම් පින්වත්නි මිනිස්සු මිත්‍යාවට බරපතල විදියට අහු වෙනවා. ඒ කාලේ මේ බොහොම ධ්‍යාන සමාපatti උපදවාගෙන එ르දිය පාන්න පුළුවන් මට්ටමට චිත්ත අභ්‍යන්තරයේ තුල කුසලතාවේ ගොඩනැගිච්ච විශාල පිරිසක් හිටියා. ඒ කාලේ මිත්‍යා දෘෂ්ටිකයන්ටත් සමහර අයට එ르දිය තිබිලා තියෙනවා. දැන් බලන්න ඔය දේවදත්ත වගේ භික්ෂුවකට පවා එ르දිය තිබිලා තියෙනවනේ. එතකොට දේවදත්ත භික්ෂුව වගේ කෙනෙකුටත් ඒ කාලේ එ르දිය තිබිලා තියෙනවා. මිනිසුන්ට සිහිනුවන තිබ්බ නිසා බහුතරයක් අහුුන්නේ නැහැ. අද මිත්‍යා දෘෂ්ටිකයෙකුට එහෙම එරදියක් තිබ්බොත් එහෙම මිනිසු තිසරණයටත් පයින් ගහනවා. මිනිසු මේ මුළු ත්‍රිපිටකේම ඕගොල්ලෝ මොනවද එච්චර කල් කරේ මේ බලන්න මම මේ හොයාගත්ත දේ මේක මම වඩපු ධර්මයේ මේකයි කියලා කිව්වොත් එහෙම අනාදිමත් කාලයක් තිස්සේ මේ සංගායනා කර බැමිණි තියාන් සාගතේ කාලේ පින්වත්නි වැටකෙయ్యා ඉස්ම වළඳ මුහුදු වතුර බිබී රැකගත්ත මේ ධර්මයටත් පයින් ගහනවාමයි. ඒ කියන්නේ එහෙනම් මතක තියාගන්න මේ කාලේ එර්දිමතුන් නෑ නෙමෙයි මිත්‍යා දෘෂ්ටිකයන්ට එර්දිමතුන් ඉන්නවා. එර්දිමතුන් එක එළියට ඇවිල්ලා ප්‍රදර්ශනය කරන්නේ. හැබැයි මිත්‍යා දෘෂ්ටිකයෙකුට නම් මේ කාලේ එර්දිය නැත්තේම ධර්මයට යහපතකටමයි. ධර්මී තවත් බොහෝ කාලයක් රැකෙන්න ඕන නිසාමයි මිත්‍යා දෘෂ්ටිකයට එර්දිය නැත්තේ. ඒ කාලේ මිත්‍යා දෘෂ්ටිකයන්ට හරියට එර්දිය තිබිච්ච තැන් තියෙනවා. ඒ නිසා ඒක ධර්මතාවයක් විදිහටම අපි සලකා ගන්න එක හොඳයි.
ඉතින් මේ විදියට බලනකොට අපිට අර ලොකු දියුණුවක් කරා යන්න අමාරුයි නිසා අපිට දැන් අර ස්වල්ප ගුණධර්මයක් දියුණු වෙනවනේ. ඒ ස්වල්ප ගුණධර්මයක් දියුණු වෙනකොට අර ඒකනේ දියුණුවක් තියෙන නිසානේ අර පරණ වගේ සුපුරුදු කෙලෙස් ගතිය නැතුව නිකන් ඇඟ පුරාම විහිදිච්ච ප්‍රීතියක් සැපයක් පස්සද්ධියක් එම දැනෙන්න ගන්නවා. මොකක් නිසාද මේ බඳු සත්‍යයක් මගේ හිත පවතින්නේ කියලාවත් හිතාගන්න බැරි මට්ටමට මාසයක් හමාරක් කරනකොට හිත තුල ප්‍රීතියක් හට ගන්නවා. හැබැයි ප්‍රීතිය කියන්නේ පළවෙනි ධ්‍යානයේ මංගයක් තමයි. නමුත් ප්‍රීතිය විතරක් ධ්‍යානයේ වෙන්න බෑනේ. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතයි පඨම ධ්‍යානෙ. ඒ ඔක්කොම නෑ, මොකක් හරි පොඩි එකකුත් තියෙනවා. පොඩ්ඩක් චිත්ත ඒකාග්‍රතාවයකුත් තියෙනවා. පළවෙනි ධ්‍යාන මට්ටමෙම සිත එකඟ නෑ. ප්‍රීතියක් තියෙනවා. පළවෙනි ධ්‍යාන මට්ටමටම මෝරලා නෑ. බොහොම පොඩි බීජයක්. ඒක දවස් 3කින් මැරිලා යනවා. දවස් 3ක් නතර කරලා හිටියොත් ආයෙත් පරණ කුණු වෙච්ච තුවාලයක් වගේමයි. අන්නේ ස්වල්ප ගුණධර්මී තියෙනව නේද? ඔන්න ඔය ස්වල්ප ගුණධර්මයේම අල්ල ගන්නවා. දැන් ඔන්න මෛත්‍රියම හරවන්නේ සතර සතිපට්ඨානයේ පැත්තටයි. හිතන්නකෝ පින්වත්නි ප්‍රීතිය කියලා. මේ හිතේ උපදුනේ ප්‍රීතිය කියලා හිතන්නකෝ. අර භාවනාවේ මෛත්‍රිය වඩ아가න යනකොට ඒක හොඳට දැනෙනවා ඇඟට. හොඳට දැනෙනවා මේ බඳු ප්‍රීතියක් කවදා මේ බඳු මිහිරියාවක් කවදාවත් මගේ සිත තුළ උද්ගත වෙලා නැහැ කියලා Tamanට දැනෙනවා. ඒ ප්‍රීතියම ගන්නවා මේ එතකොට යා බලනවා මේ ප්‍රීතිය කුමක් නිසා ඇති වෙච්ච එකක්ද හොඳට කල්පනා කරනවා. මේ ප්‍රීතිය මෛත්‍රී සිත නිසා උද්ගත වෙච්ච තත්ත්වයක්. මෛත්‍රී සිත උපදින ආකාරයට මා තුල මනෝ සම්පස්සේ සකස් වෙච්ච නිසා මනෝ සම්පස්සජා වේදනාවක් විදියටයි ප්‍රීතිය හටගත්තේ. අන්න බලන්න. දැන් බලන්නේ සතර සතිපට්ඨානේ පැත්තට කොහොමද මේ පොට පෙරලා ගන්න කියන එක. ඒක තමයි ඊට වැදගත් දේ. නැත්තම් පින්වත්නි අර මසංකත මප්පටිකූලම් සම්පූර්ණයෙන් ප්‍රත්‍යයන් රැස් නොකරන මට්ටමට ඇතුළාන්තේ විනාශ කරගෙන මధుරමි මම් පගුණං සුවිබද්දං මధుර වූ තත්ත්වේ නිරෝධයයි කියලා හිතාගෙන නිරෝධයට එකතු වීම පිණිස කරන්න එකතු වීම පිණිස ඇතුළාන්තේ ලෑස්ති කරගන්න බෑ. දැන් පොඩි ගුණධර්මයයි ඇති උනේ. ඒ පොඩි ගුණධර්මයේම විදර්ශනාව පැත්තට හරව ගන්න. මේක සුස්ක විදර්ශනාව විශේෂ සංග්‍රහ කරපු කතාවක් කියලා හිතාගත්තට කමක් නැහැ. මොකද මේ ධ්‍යාන සිතක්වත් උපදින්න නැතුව අපි බොහොම ස්වල්ප ගුණධර්මයක් පැත්තෙන් විදර්ශනාව ස්පර්ශ කරන්නේ. පොඩි දෙයක්. ඒක මොකක්ද කියලා අපි දන්නේ නැහැ. සමහරට එක එක මට්ටමින් ඒක බලන්න පුළුවන්. දැන් එතකොට ස්වල්ප වූ ප්‍රීතියක් උපදිනවා මෛත්‍රිය නිසා. ඇයි උපදුනේ? මෛත්‍රී මානසිකාර්ය අනුව හිත පවතිනකොට සිතුවිලි විරහිත වෙච්ච නිසා. චක්කුසෝත ගාන જીවහා කාය මන කියන ආයතන හයෙම සිතුවිලි විරහිත වෙච්ච නිසා පින්වත්නි මෛත්‍රී සහගත සිතක් පවතිනවා. ඒ මෛත්‍රී සහගත සිත ඇසුරු කරගෙන හිතේ ඊතා සියුම් ප්‍රීතියක් පවතිනවා. මේ ප්‍රීතිය මොකක් නිසාද ඇති වුනේ කියලාවත් තේරෙන්නේ නැහැ. හරිම ජවයකින් ඉන්නවා සමහර අය හොඳට තේ එකක් එහෙම බීලා ඉන්නකොට පොඩි ජවයක් තියෙනවා. එතකොට ඇයි මට නිකන් හරි ඈලි මෑලිකම නැති වුණේ ඇයි කියලා බලනවා. මම මේ හොඳ තේ එකක් බිව්වනේ දැන් කියලා හිතා ගන්න පුළුවන්. ඒ වගේ අර මෙයාට තේරෙන්නේ නැහැ මොකක් නිසාද මේක උද්ගත වුනේ කියලා. හැබැයි පොදු ධර්මයක් පේනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාළ විදියට හිත තුල සිතුවිලි විරහිත වෙන්න ප්‍රීතියක් උපදිනවා. චක්කුසෝත ගාන જીවහා කාය මන කියන ආයතන හයෙන්ම සිතුවිලි විරහිත වී පවතිනවා මගේ හිත තුල. ඒ නිසා මෛත්‍රී සමාධිය ඇසුරු කරගෙන හිත පවතින නිසා ස්වල්ප වූ ප්‍රීතියක් මගේ හිත තුල ඉපදිලායි තියෙන්නේ. මේ ස්වල්ප වූ ප්‍රීතිය කුමක් නිසාද ඇති උනේ? ස්වල්ප වූ ප්‍රීතිය කුමක් නිසාද ඇති උනේ කියලා බලනකොට එයාට තේරෙනවා මොකද්ද? මනෝ සම්පස්සේ නිසා උපන් වේදනාවක්. මේ සුඛ නිර්ාමිෂ සුඛාස්වාදයක්. ඒක කාමයන් ඇසුරු කරන මට්ටම එකක් නෙමෙයි. මනෝ සම්පස්සේ මානසිකාර්යය ප්‍රත්‍ය කරගෙන මනෝ සම්පස්සෙන් ඇයි දැන් ඇස් දෙක පියාගෙන මානසිකාර්යයෙන් මේ සුවපත් වේවා කියන අර්ථය ඇතුලේ එයා විමර්ශනය කළේ. මානසිකාර්යය පදනම් කරගෙන මනෝ සම්පස්සේ නිසා උපන් නිර්ාමිෂ සුඛාස්වාදයක් තමයි මේ සියුම්ම මගේ හිතේ ඉපදිලා තියෙන්නේ. ඔන්න දැන් වේදනානුපස්සනාවටයි ඇවිල්ලා තියෙන්නේ. ඇයි? වේදනානුපස්සනාව කියන එකට යාවිල්ලා තිනවා. හැබැයි වේදනානුපස්සනාව විතරක් මදි. ඕගොල්ලන්ට නිරෝධය ස්පර්ශ කරන්න නම් වේදනානුපස්සනාවත් ඕන, වේදනානුපස්සනාව වඩන්නත් ඕන, වේදනානුපස්සනා භාවනා ගාමිනී පටිපදාවත් ඕන. මේ තුනම ඕන. ඒ තුනින්ම තමයි නිරෝධය ස්පර්ශ කරන්න තියෙන්නේ. දැන් උන වේදනානුපස්සනාවට ඇවිල්ලා තියෙනවා. මොකද්ද වේදනානුපස්සනාව කියන්නේ? මනෝ මේ සියුම් සැප වේදනාව නිරාමිසයි. දැන් අර සමාධි සිතකින්මයි විමසන්නේ. මේ මා තුළ ඇතිවෙච්ච සුඛ වේදනාව නිරාමිසයි. ඒක කාමයන් ඇසුරු කරන මට්ටමක් නෙමෙයි. ඔන්න සුඛ වේදනාවක් බව තේරුම් ගත්තා. නිරාමිස සුඛ වේදනාවක් බව තේරුම් ගත්තා.
එතකොට මේ නිරාමිස සුඛ වේදනාව ඇති වුණේ කුමක් නිසාද? මානසිකාර්ය ප්‍රත්‍ය කරගෙන මනෝ සම්පස්සේ නිසා උපන් වේදනාවක්. හොඳට ඇස් දෙකත් පියාගෙන වෙන පැත්තකට අවධානයක් යන්නේ නැතුව මානසිකාර්ය කළා මෛත්‍රී සමාධිය ඇසුරේ. ඒ නිසා මානසිකාර්යය පදනම් කරගෙන මනෝ සම්පස්සේ නිසා උපන් නිරාමිස සුඛ වේදනාවක් පවතින. ඔන්න ඔකට තමයි කියන්නේ වේදනානුපස්සනාව කියලා. දැන් වේදනානුපස්සනාව විතරක් බෑනේ. වේදනානුපස්සනාව භාවිතා වඩනවා කියන එකත් ඕන. මොකද්ද වඩනවා කියන්නේ? වඩනවා කියන්නේ සමුදය ධම්මානුපස්සීවා වේදනස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා වේදනස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා වේදනස්මින් විහෙරති. ඔන්න ඔය විදියට වය සමුදය වය දකින්න එක තමයි වේදනානුපස්සන වඩනවා කියන්නේ. වේදනානුපස්සන වඩන තැනකටයි අපි පෙළඹෙන්න ඕන. මොකද වඩනවා කියන්නේ සමුදය වය දකින්න එක. දැන් එයා දකිනවා මානසිකාරයේ ප්‍රත්‍ය කරගෙන මනෝ සම්පස්සේ නිසා මෛත්‍රී සමාධිය උපදින ආකාරයට චිත්ත ඒකාග්‍රතාවෙන් මේ විදියට විමසා බලපු නිසා ඇතිවෙච්ච මානසික ධර්මයක් තමයි මගේ හිත තුළ මේ ඉපදිලා තියෙන්නේ. මේ හිත තුළ උපන් తত্ত্বය මානසිකාර්යයේ ප්‍රත්‍ය කරගෙන මනෝ සම්පස්සයෙන් උපන් මානසික ධර්මයක් මනෝ සම්පස්සේ නිරුද්ධ වෙනකොට මානසිකාර්යයේ නිරුද්ධ වෙනකොට මනෝ සම්පස්සේ නිරුද්ධ වෙනවා. මනෝ සම්පස්සේ නිරුද්ධ වෙනකොට මේ ඇතිවෙච්ච නිර්ාමිස සුඛ වේදනාව නිරුද්ධ වී යනවා. නිරෝධ ධර්මයක්මයි කියලා සමුදය වය දකින්න පටන් ගන්න. ඔන්න ඕකට තමයි වේදනානුපස්සන වඩනවා කියන්නේ. ඊට පස්සේ පින්වත්නි මෙතන ධර්මයේ තියෙනවා වේදනානුපස්සනා ගාමිනී පටිපදාවත් ඕන. වේදනානුපස්සනා ගාමිනී පටිපදාව කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥාවම ඇසුරු කරන්නත් ඕන. දැන් සීලයක් එක්තරා විදිහක ඇසුරු කරනවා. ඒකනේ ඇස කන නාසය දිවකය මනස හරහා වෙනදා වගේ සුපුරුදු විදියට වෙනදා වගේ සිතුවිලි ගලන්නේ නැති. ඒ සිතුවිලි විරහිත වීමෙන්මනේ සැපේ ඉපදිලා තියෙන. එහෙනම් සීලයක් තියෙනවා. එක්තරා විදියක සමාධියකුත් තියෙනවා. මේ සමාධිය ඇසුරේනේ නිරාමිස සුඛ වේදනාව ඉපදිලා තියෙන්නේ. එහෙනම් නැත්තේ මොකද්ද? ප්‍රඥාවයි නැත්තේ. සීල සමාධි ප්‍රඥාව වඩන ප්‍රඥාවට අනුව විමසනවා කියන එක තමයි වේදනානුපස්සනා ගාමිනී පටිපදා කියලා ධර්මී තෝරන්නේ. එතකොට යා බලනවා දැන් මේ වේදනාව මානසිකාර්යයේ ප්‍රත්‍ය කරගෙන මනෝ සම්පස්සේ නිසා උපන් නිරාමිස සුඛ වේදනාවක් තියෙනවා. මෛත්‍රිය නම් වූ සංස්කාරය ඇසුරු කරන නිසා. මෛත්‍රිය නම් වූ සංස්කාරය ඇසුරු කරන නිසා මේ නිරාමිස සුඛ වේදනාව අනිච්චානුපස්සී විහෙරති. අනිත්‍යයි කියලා බලන එක. විරාගානුපස්සී විහෙරති. මේ නිරාමිස සුඛ වේදනාවටද නොඇලිය යුතුයි කියලා බලන එක. නිරෝධානුපස්සී විහෙරති. මේ සුඛ වේදනාවද නිරුද්ධ වී යන ස්වභාවයට අයිති දෙයක් කියලා බලන එක. පටිනිස්සග්ගානුපස්සී විහෙරති. මේ වේදනා මේ නිරාමිස සුඛ වේදනාව මානසිකාර ප්‍රත්‍යයෙන් මනෝ සම්පස්සේ නිසා උපදුනාට මේ තමා තුළ ඇතිවෙච්ච මෛත්‍රී සංස්කාරය නිසා ඇති වුණාට මේකත් නිරුද්ධ වෙවි යන එකක් නම් පටිනිස්සග්ගානුපස්සී විහෙරති. මේකත් අතහැරලා දාමිය යුතු මට්ටමේ දෙයක් නේද කියලා බලන හැකියාව තමයි වේදනානුපස්සනා භාවනා ගාමිනී පටිපදා කියලා කියන්නේ. ඔන්න ඔය තුන් ආකාරයෙන්ම වඩන්න ඕන. ඔන්න ඔය විදියට වේදනානුපස්සනාවට පොටක් හදාගන්න විතරයි මෛත්‍රිය වඩන්නේ. නැත්තුව මෛත්‍රිය වඩ හිටියා කියලා අපිට වෙන යහපතකුත් නැහැ. ලොකු යහපතක් නැහැ. මොකද මේ කාලේ අපිට බොහොම කෙටි ක්‍රමවලින් තමයි අවබෝධය කරා යන්න තියෙන්නේ. එතකොට දැන් ඕන නම් ඕගොල්ලන්ට ඕකම පුළුවන් මෛත්‍රී සමාධියම ඇසුරු කරගෙනත් බලන්න. දැන් පින්වත්නි ටික කාලයක් මෛත්‍රිය වඩනකොට මෛත්‍රී සමාධිය හිත තුළ උපදිනවනේ. එතකොට මෛත්‍රී සමාධිය උපදින්නේ මෛත්‍රී සංස්කාරය අනුව හිත පවතින නිසා. එතකොට මේ මෛත්‍රිය කියලා කියන්නේ හිත තුළ උපන් සංස්කාරයක්. මෛත්‍රිය කියන්නේම පින්වත්නි මෛත්‍රී සමාධිය කියන්නේම හිතේ උපන් ධර්මයක්. ධර්ම හටගන්නේ මොකක් නිසාද? මානසිකාර ප්‍රත්‍යයෙන්. මානසිකාර ප්‍රත්‍යයෙන් ධර්ම හටගන්නවා කියන එක සංග්‍රහ කරලා තියෙන්නේ මොකකද? ඒක සංග්‍රහ කරලා තියෙන ධම්මානුපස්සනාවේ. එතකොට මේ මානසිකාර ප්‍රත්‍යයෙන් හටගත්ත මෛත්‍රී සමාධිය කියලා ධර්මයක් මගේ හිත තුළ තියෙනවා. ඒ නිසායි මේ බඳු ආකාරයට චිත්ත ඒකාග්‍රතාවයක් පවතින්නේ. ඒක පළවෙනි ධ්‍යානෙ නෙමෙයි තමයි. නමුත් මේ මානසිකාරයේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන ධර්මයක් නේද මේ තියෙන්නේ කියලා යම් කෙනෙක් බලනවා නම් එතන වැඩෙන්නේ සමාධි සම්බොජ්ජංගය. එතකොට යා සමාධි සම්බොජ්ජංගේ වැඩෙන්නේ ඔන්න ඔතන. මොකද්ද? සමාධි සම්බොජ්ජංගේම තමයි ඊට පස්සේ යා විදර්ශනා කරන්නේ. ඇයි? මොකද බොජ්ජංග ධර්ම සම්පූර්ණයෙන්ම බොජ්ජංග ධර්ම ඇති වෙලා නැති වෙලා යනවා කියලා බලන එක ධම්මානුපස්සනාවට අයිති.
ඒ ධම්මානුපස්සනාවේදී මොනවද පින්වත්නි ධම්මානුපස්සනාවේදී බලන්නේ? බොජ්ජංග ධර්ම, නීවරණ ධර්ම, ආර්ය සත්‍ය ධර්ම, බොජ්ජංග ධර්ම, නීවරණ ධර්ම, ආර්ය සත්‍ය ධර්ම, ආයතන ධර්ම, මෙන්න මේ ධර්ම කොටස් තමයි ධම්මානුපස්සනාවේදී වඩන්නේ. හොඳට බලන්නකෝ ධම්මානුපස්සනාව කියන කොටස ගිහින් සතර සතිපට්ඨානේ. එතකොට නීවරණ ධර්ම, ආයතන ධර්ම, නීවරණ ධර්ම, ආයතන ධර්ම, බොජ්ජංග ධර්ම, ඊට පස්සේ ස්කන්ධ ධර්ම. ඒක ඉතා විශේෂ දෙයක්. ස්කන්ධ ටිකත් බලනවා. එතකොට නීවරණ ටිකයි, ආයතන ටිකයි, ස්කන්ධ ටිකයි මේ විශේෂයෙන්ම අපි දැන් මෙතන කතා කරන බොජ්ජංග ධර්ම ටිකයි මේවා පිළිබඳ විදර්ශනා කරන රටාව අයිති වෙන්නේ ධම්මානුපස්සනාවට. එතකොට ඕන නම් ධම්මානුපස්සනාව ඇතුළෙත් මේක බලන්න පුළුවන්. කොහොමද? මෛත්‍රී සමාධිය ඉපදුනේ ඒ මෛත්‍රී සමාධිය උපදින විදියට මනසිකාරය කරපු නිසා. එතකොට සමාධිය බොජ්ජංග ධර්ම බොජ්ජංග වලනේ සමාධි බොජ්ජංගේ තියෙන්නේ. එතකොට සමාධි සම්බොජ්ජංගේ උපදින්නේ මනසිකාරය නිසා. මනසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය විදියටත් බලලා යම් කෙනෙක් විදර්ශනා කළොත් එයා ධම්මානුපස්සනාවට අනුව බලන්නේ. හැබැයි ධම්මානුපස්සනාවට අනුව බැලුවට වැඩක් නැහැ. එයාට තියෙන්න ඕන ක්‍රම තුනක්. මොකද ධම්මානුපස්සනාව තියෙන්නත් ඕන, ධම්මානුපස්සනාව වඩනවා කියන එක තියෙන්නත් ඕන. මොකද ධම්මානුපස්සනාව වඩනවා කියන්නේ සමුදේවය දකින්නවා. මානසිකාරය නිසා මෛත්‍රී සමාධිය ඉපදිනවා. මානසිකාරය නිරුද්ධ වෙනකොට මෛත්‍රී සමාධිය නිරුද්ධ වෙලා යනවා. මේ මොහොතේ එක්තරා විදියක මෛත්‍රී සමාධියක් තියෙනවා. ඊටු සියලු සංස්කාර නිරුද්ධ වෙලා තියෙනවා. මෛත්‍රිය සම්බන්ධ සියුම් දැනීම විතරක් හිතේ ඉතුරු වෙලා ඊටු සියලුම සංස්කාර මගේ හිතේ නිරුද්ධ වෙලා තියෙනවා. මෛත්‍රී සමාධිය නිසා ඒක වෙලා තියෙන්නේ. මෛත්‍රී සමාධිය ඇසුරු කරගෙන මෛත්‍රිය සම්බන්ධ සියුම් දැනීමක් විතරක් හිතේ තියෙනවා. සුවපත් වේවා කියලා සියුම් දැනීමක් විතරක් තියෙනවා. ඒ සියුම් දැනීම විතරක් ඉතුරු වෙලා ඊටු සියලුම සංස්කාර හිතේ නිරුද්ධ වෙලායි තියෙන්නේ. එහෙනම් ඒ නිරුද්ධ වෙලා තියන්නේ ඇයි? මෛත්‍රී සමාධිය උපදින ආකාරයට මනසිකාරය තියෙන නිසා. මනසිකාරය නිසා උපන් මෛත්‍රී සමාධිය කියලා එකක් තියෙනවා. මනසිකාරය නිරුද්ධ වෙනකොට ඒ සමාධිය නිරුද්ධ වෙලා යනවා කියලා සමාධියක් විදියට අරගෙන සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන ආකාරය දකින්න එකට අපි කියන්නේ ධම්මානුපස්සනාව කියලා. එතකොට ධම්මානුපස්සනා ගාමිනී පටිපදාවත් ඕන. පටිපදාවට සීලය සම්පූර්ණයි, සමාධියත් යම් තාක් වැඩිලා තියෙනවා, අඩුව තියෙන්නේ ප්‍රඥාවේ. එහෙනම් මානසිකාරී නිසා උපන් මෛත්‍රී සමාධියද අනිත්‍යයි නේද, අනාත්මයි නේද කියලා බලන හැකියාව තමයි පින්වත්නි ධම්මානුපස්සනා භාවනා ගාමිනී පටිපදාව කියලා කියන්නේ. ඔන්න ඔය තුන් ආකාරයට තමයි අපි වඩන්න ඕනේ. ඔය තුන් ආකාර ස්වල්ප ගුණ ධර්මයක්, ලොකු දෙයක් ඕනේ. ඔය විදියට පවතින ස්වල්ප ගුණ ධර්මයක් වඩනකොට ධම්ම මසංකතම පටිකූලං. එයාගේ සිත ප්‍රත්‍යයන් ඇසුරු කරගෙන රැස් නොකරන ආකාරයට එයාගේ ඇතුළාන්තයේ සකස් වෙන. එතකොට මధుරමි මම් පගුණං සුවිබද්දං. එයාට මధుර වූ තත්ත්වයේ විදියට පේන්නේ සමාධියක් නෙමෙයි. මధుර වූ තත්ත්වයේ විදියට පේන්නේ පින්වත්නි නිරෝධයමයි. එතකොට මේ නිරෝධයේ මధుර වූ තත්ත්වයේ විදියට දකින්නකොට රාග විරාග මනේදම සෝකං. සම්පූර්ණයෙන් එයාගේ සිත රාගයෙන් වෙන් වෙනවා. ඊට පස්සේ රාගයෙන් වෙන් වෙනකොට තෘෂ්ණාව රහිත වෙනවා. රාග විරාග මනේදම සෝකං. සම්පූර්ණයෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. එතකොට එයා එකතු වෙන්නේ අමා නිවන. දැන් බලන්න පොඩි ගාතාවක් ඇතුලේ ලෝකෝත්තර වූ සුන්දර ධර්මයක් හොයාගන්න අපි දක්ෂ වෙන්න ඕන. ಗುಣධර්ම කියලා ලොකුවට හොයන්න යන්න එපා. පොඩි ಗುಣධර්මයක් ඉපදුනොත් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හිතන්න. ඒ පුංචි ಗುಣධර්මයේ ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ රටාවට වේගයෙන් විමසන්න. මොකද අපිට කාලේ නෑ. ඉතින් ඔය තත්ත්වේ නම් මදි, පොඩ්ඩක් තව ටිකක් සමාධිය හදමු කියලා ඒවාම හදන්න යන්න එපා. මොකද එහෙම සමාධිය හදාගත්ත අය ලෝකේ කොහොම අඩුයි. ඒ නිසා ඔය කියන තරම් වේගෙන් යන්න බෑ. වේගවත් ගමනකුත් අපේ නෑ. මොකද ಗುಣධර්ම මත හරි දුප්පත් જાතියක් අපි. ලෝකෝත්තර විවිධ ಗುಣධර්ම තියන්න පුළුවන්, දන් දෙන, බණහන අරවා මේවා. නමුත් පින්වත්නි ලෝකෝත්තර ගුණධර්ම මත බොහෝම දරිද්‍රතාවයකින් පෙළෙන જાතියක් අපි. ඒ නිසා ස්වල්ප ගුණධර්මය අභිමානයක් කරගෙන එතනින්ම පින්වත්නි ලෝකෝත්තර මාර්ගයට, ඒ කියන්නේ සතිපට්ඨානයේද, සතිපට්ඨාන භාවනාවද, සතිපට්ඨාන ගාමිනී පටිපදාවද කියන එක වඩාගෙන සම්පූර්ණයෙන් අර භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ නිරෝධය අදිෂ්ඨාන කරගන්න දක්ෂ ශ්‍රාවකත්වයක් උදෙසා මේ උතුම් දේශනාව
හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.